කොහොමද තියෙන බෑවුම? එහෙම යන්නේ. හැලෝ කොහොමද? ඔන්න අද අපි යනවා අල්ගම ඇල්ල බලන්න. ඉතින් යන පාර මම ඔයාලට ගමන යන ගමන්ම පෙන්නන්නම්. ඉතින් ඔන්න අද වීඩියෝ කරන්නේ අර අපි කොළඹ ගිහින් ගත්තු කැමරා ගිම්බල්ලකින්. ඉතින් ඔන්න දැන් ඉන්නේ ගෙදර. අපි එහෙනම් වැඩි වෙලා ඕනේ නැහැ. අපි යන් අල්ගම ඇල්ල බලන්න. පන්සලක් තියෙන්නේ. මෙන්න මේ පන්සලත් එක්කම තියෙනවා දකුණට පාරක්. අන්න බලන්නකෝ. දැන් මේ අපි ඉන්නේ අල්ගම ටවුන් එකේ. අල්ගම හන්දියේ තියෙන දකුණට පාර. මෙන්න මේ පාරේ තමයි ඔයගොල්ලෝ අල්ගම ටවුන් එකට ඇවිල්ලා මෙන්න මෙතන මේ බලා ගන්න පන්සලක් තියෙනවා. මෙන්න මේ පාරේ කෙලින්ම යන්න ඕනේ. මේ පාරට කියන්නේ උඩුවක පාර කියලා. ඉතින් ඔන්න අපි මේ පාරේ කෙලින්ම යන්න තියෙන කිසිම හරිතක් නැහැ. මේ පාරේ කෙලින්ම යන්න ඕනේ. ඔය පාරේ කෙලින්ම යනකොට ඔන්න මෙතන අල්ගම ඇල්ලට යන අල්ගම ඇල්ලට හැරෙන්න ඕනේ පාර පෙන්නනවා. මෙන්න මේ පාර තමයි ඔයගොල්ලෝ යන්න මේ පාර. බස් එකක් දිනපුරන්න බස් එකේ වුණත් එන්න පුළුවන්. නවත්තලා යන්න ඕනේ නැද්ද නැහැ නේ. මෙහෙන් නවත්තලා යන්න ඕනේ මම. ඔව්. මෙහෙන් යන්න බැරුව ඇත්ත. ඔව් ඔය නවත්තලා තියෙන වාහන. ඔව් මෙහෙන් යන්නේ මගේ අම්මේ අර මෙතන නවත්තන්න. වාහනේකින්ද බෑකෝ එකකින් ඉන්නේ මල්ල කෙලියක්. ඔයගොල්ලෝ එනවනම් වාහනේ මෙතන නවත්තන්න ඕනේ. නවත්තලා මම හිතන්නේ මෙන්න මෙහෙන් යන්න ඕනේ. ඔන්න ඔයාලට සද්ද ඇහෙනවද දන්නේ නැහැ. මෙහාට සද්ද නම් ඇහෙනවා. යන්න තියෙන පාරත් අවුලක් නැහැ. ලස්සන පාරක් තියෙනවා යන්න. අද කට්ටිය වැඩි කියන්නේ මේ බස් එකක් පිරෙන්නම කට්ටිය ඉන්නවද? මාර්ටින් මං හිතුවා කට්ටිය අඩුයි කියලා. මේ මත්දහන වෙලාව දැන් ඇති. දැන් වෙලාව 2යි ගානක්. මං හිතුවේ මේ මත්දහන වෙලාව මිනිස්සු එන්නේ නැතුව ඇති කියලා මෙතෙන්ට. ඒත් කට්ටිය එනවා.
බයිසිකල් වලට යන්න පුළුවන් වගේ නේ. ඔන්න දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. මෙහෙ ඔයාලට පේනවද දන්නේ නැහැ මේ තනිකර මේ ගලක් තියෙන්නේ. රබර් කැලයක් වගේ මේ. ඉතින් මෙන්න මෙහෙම තමයි රබර් කිරි ගන්නෙ. මේ තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි රබර් කිරි ගන්න මේ තියෙන්නේ. යා අපි යන්න තියෙන පාරත් ලස්සන පාරක් තියෙන්නේ අපිට යන්න. යා ඔන්න අපි යන ගමන් තමයි ඉන්නේ. මෙහෙ රස්නේ නෑ දැන් වෙලාව දවල් 2:15ට විතර ඇති. මෙහෙට රස්නේ නෑ මේ. තනිකර ගස් කොළන් වලින් වට වෙලා තියෙන හින්දා මාර කූල්. අපිට දියැල්ල සද්ද ඇහෙනවා ලාට වගේ. ගිහින් බලමු. මෙතනත් වාහන පාක් කරන්න පුළුවන්. අපි එක දැක්කේ නෑ. යා. යා. බෑවුම. එනකොට අරහෙ ඉඳන් ආපුවාම මෙන්න මෙතනින් මෙහෙම පාරක් බෙදෙනවා. මෙතනින් මං හිතන්නේ යන්න ඕනේ මෙහෙට. ඒක හිතා ගන්න බෑ ගිහින් බලමු. හැමදාම මෙහෙට වගේ නේ. නෑ මෙහෙට. මේ කට්ටියනේ. මෙතන මේ පාරේ නෙමෙයි මේ පාරේ. එන්න තියෙනවා ඇල්ල ෂා සුපිරි බලන්න මෙතනින් මෙහෙමනේ යන්න ඇත්තේ. ඉතින් අපිට යන්න තියෙන්නේ
තව අරහෙට යන්න ඕනේ නැතනේ. තව අරහෙට යන්න ඕනේ මගේ පටන් ගත්ත විතරයි තව. යන්නේ හිමිස්සරේ ඉතින්. අම්මා තස්සිරේ යනවා. කැමරාව ආරක්ෂා කරගන්නත් ඕනේ. මේක යන්නත් ඕනේ. මෙහෙම මෙතනින් ගිහිල්ලා අතනින් ගියාගෙන. මම කෙලින් යන්න තියෙන්නේ. නාන්න පුළුවන් මේ තැන්වල එහෙම නාන්න පුළුවන් සුපිරි නාන්න. නාන්න යන කට්ටියට සුපිරි. මෙතනින් මෙහෙම යන්න දින්නේ. දැන් මේ ටිකට කොහොම යන්න දින්නේ මෙහාට. බලන්නකෝ මේ හරිය තියෙන ලස්සන. ආයි සුපිරි. අර පෙන්නන්න මේ බලන්නකෝ මේ. ඉතින් හිතන්නකෝ පස්සේ ආලේ කියන්නේ නිට්ටුඹුව අල්ගම පැත්තේ මේ වගේ තැනක් තියෙනවා කියලා හිතාන්නවත් පුළුවන්ද? කටුස්සත් ඉන්නවා මේ වඩියට. ඔන්න අල්ගම අල්ල ළඟටම ඇවිල්ලා ඉන්නේ. අන්න තියෙනවා අල්ගම ඇල්ල. යා මේ පැත්තට යන්න තියෙන්නේ. ඔන්න බලන්නකෝ. ඔන්න ඔතනින් තමයි යන්න තියෙන්නේ මං හිතන හැටියට. තව පාරවල් ඇති යන්න වෙනවට මේ ගල්ලස්සෙන් පැන පැන යන එක තරම් ඒක සුන්දර ආතල් එකක් නැති ඇති. ගිහින් බලමු. ඉතින් ඔන්න අපි කැමරා ගිම්බල් එකක් ගත්තා. ඉතින් ඒක ගොඩක් උදව් වුණාද වීඩියෝස් ගන්න නැත්තම් මේ අර ගල් වලින් පැන පැන යනකොට ෆෝන් එක අනිවාර්යයෙන් වතුරට වැටෙනවා. කැමරා ගිම්බල් එක ගොඩක් උදව් වුණා. අපිත් එක්ක ආව පොනිත් කට්ටිය තව වෙන ගමන්. මා ලස්සන තියෙන හරි එහෙම හරි. අපි පොඩ්ඩක් ලස්සන බලමු. දෙන්න ආවොත් මේ පාරේ දිගේ අර අරහෙට ගිය හැකි. මේ මෙතන බලලා යන්න එපා. මේ ඇවිල්ලා ඒක අන්තිම ටික වගේ. අර හරියට. මේ තෙරප්පු දෙක ගැලුවතන මතකද? හරිද?
මෙතනින් වෙන්න ඉතින් අලගා අයියේ මෙතනින් නේ යන්න ඕනේ මෙතනින් නේ යන්න ඕනේ ඔව් ඔන්න මේ පාරේ ගිය හැකි මඩේ තියාගන්න නැත්තම් අපිත් අර අතර බලලා යන්න තමයි අද ඊට පස්සේ අයියලගෙන් ඇහුවම තමයි කිව්වේ මෙහෙන් ගිය හැකි කියලා. හම්මේ. මේ පාරේ මෙහෙම යන්න ඕනේ මේ ආරේ දියැලේ සද්ද වලට ඇහෙනවා. මේ ගස්වල පිහිටීම ගස් නෙමෙයි වැල් මේ ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මේ පොඩි මේකක් තියෙන ඊට පස්සේ පල්ලෙහාට හෙදහෙලා තියෙන්නේ. කෙලින්ම ගිහින් අතර එන්නේ දියැලේ. පොඩ්ඩක් බලාගෙන යන්න ඕනේ ඒ නිසා. මෙන්න මෙතනින් මේ ගිය හැකි ආයේ මෙහෙනුත් පාරක් තියෙනවා. අපි ඒක ගිහින් බලමුද? යම් බලන්න. මේ බලාගෙන යන්න ඕනේ මේ වෙන ගැප් එක මේ. ලෙස්සන්න පුළුවන්. වැහි කාලේට එහෙමනම් ලෙස්සනවා වහින දවස්වලට. ඔන්න දියැල ළඟටම ආවා. ඔන්න මෙතන මේ ගහක් කඩන් වෙලා තියෙනවා. ඒක උදව් වෙනවා අතෙන්ට යන්න අල්ලන් යන්න උදව් වෙනවා ඒක. නියමයි. අපි අර පැත්තේ උඩ රවුමක් දාලා එමු. ඔන්නාවා ඒත් තව අරහෙට යන්න තියෙනවා. ඔන්නාවා ළඟට මේ අර වලවල් වගේ තියෙනවා. ඒවා කොච්චර ගැඹුරුද කියන්න බෑ. එහෙනම් ඒවයි නානවනම් පරිස්සම් වෙන්න. මෙතනින් බහින්න නම් විදියක් තියෙනවා. අතරින් ගිහිල්ලා දැක්ක හැකි. බලමු. ඔන්න අපි කලින් හිටිය අර අතර මෙනියම වලවල් වගේ තියෙනවා. මෙතනින් තමයි යන්න වෙන්නේ ඔය. අන්න මම හිතන්නේ මෙච්චර තමයිනේ. පාරට
මෙතනින් මෙහෙම යනවා ඈ උනේද මේ දවස්වල වතුර අලුවිලු වැස්ස නැති හින්දා කොහමද දියැලි වල එක පාට තමයි වතුර වැඩි වෙන්නේ. මෙතෙන් උහන තියෙන ලස්සන view එක සුපිරි. මෙතනින් එහාට දියැල්ල බලන්න යන්න වෙන්නේ නෑ නේද? බලන්නකෝ මෙතෙන්ද තියෙන ලස්සන. කොහොම ඇස්සේ මම තව ඇති උඩට යන්න. තව යන්න පුළුවන් යකෝ. ඒක මෙතනින් බහින්න වෙනවා. ඉතින් බහැලා ඔහම තමයි යන්න වෙන්නේ යනවනම්. නේ ගාවට මෙතෙන්ට ආවා බලමු. අර අයිඩි නම් ආව කොහොම හරි. අන්න දියැල ළඟටම වෙලා තියෙන්නේ. මේ මෙතරින් තමයි දැන් යන්න තියෙන්නේ. මොනකටම ප්‍රශ්නේ. කොහොමද තියෙන බෑවුම? පිට මෙහෙම යන්න තියෙන්නේ. ඉතින් දැන් මෙතනින් අපි ගිහිල්ලා කොහොමද බහින්නේ අප? ගියා නම් අන්න දියැල අරහේ තව තියෙනවා දියැල. අපි දැන් හිතුවේ මෙතෙන්ට ආවම අපි දැන් ඉස්සෙල්ලාම අරහෙට දැක්කම හිතුවේ එතනින් දියැල ඉවරයි කියලා. මෙතෙන්ට ආවම තව තියෙනවා. දැන් මෙතනින් උඩට ගියා ගත්තොත් යන්න පුළුවන්. හැබැයි ආයි බහින්න ගියාම තමයි එපා වෙන්නේ. වහින්න නැති නිසා ලෙස්සන් නැහැ. ඉතින් මම නැගලා පස්සේ කැමරාව දෙනවා. මේ අල්ලගන්න. මේවත් දෙන්න වෙනවා නේද? අර පැත්තෙන් බලමුද පුළුවන්ද කියලා. කොහෙන් කොහොමද ගැට්ට උඩටනේ තියෙන්නේ. අර පිටිපස්සට කියනවා. පොඩින්ද? ඔයගොල්ලෝ අරහේ ඉඳන් කොහොම හරි මෙන්න මෙතෙන්ට ආවොත්. හරිද? මෙතර ගහක් ඇදන් වැටලා මෙතනින් එහාට යන්න බෑ. හැබැයි ඔයාලට පුළුවන් මෙන්න මේ අර ටිකම ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් පොඩි පාරක් තියෙනවා යන්න. එතනින් ඔයාලට පුළුවන් අතෙන්ට යන්න ගිහින් බලමු අපි. පොඩි වැස්සකුත් එනවා මේ. වැස්සක් නැද්ද මම අර වැස්ස ගියා සතුටුයි වැස්ස ගියා. මේ පැත්තේ හොල්මන් ඉන්නවද දන්නේ නැහැ. දන්නවනේ දියැඩි මුදුන් වල හොල්මන් ඉන්නවා කියලා. ඔන්න බලන්න අපි කලින් හිටිය අතර දැන් ඔන්න බලන්න දැන් ආපු තැන. හරිද? මේක මේ අපිට අද ගියොත් එහෙම අපිට අද ගමන ඉවර කරන්න වෙන්නේ නැහැ. බලන්නකෝ අපි ආයෙ අතෙන්ට ආවා. අපි ඉස්සෙල්ලාම හිටියේ අතරින් ඉවරයි කියලා. අපි හිතුවේ අතරින් ඉවරයි කියලා. බැරින් නම් තව අරහෙට තියෙනවා. බලමු යන්න පුළුවන්ද කියලා. ඔන්න ඔයගොල්ලෝ අල්ගමැල්ලට එනවනම් ඔයගොල්ලන් නාන්නත් පුළුවන්. අර මේ තැන් එහෙම දිගටම මේ එන පාරේ දිගටම නාන්න ලස්සන තැන් තිබුණා. ඉතින් තව මෙහෙට යන්න තියෙනවා. දැන් අපි හෙන දුර ආවා පයින් ඇවිදගෙන. මෙතර මාළු ඉන්නවා.
මේ දැක්ක ඔය පේන්නේ නැහනේ මේ මාළු ඉන්න මේ ගල් ඇස්සේ ඔය ඉන්නේ හරිම ලස්සනයි ඉතින් ඔන්න අපි අරහෙ කෙළවරේ ඉඳන් ඔන්න මෙතෙන්ට එනකම් ආවා. මෙතනින් එහාට නිකන් තනිතලා බීමක් වගේ තියෙන්නේ. සහ ඉතින් එහාට මේ යන්න පාරකුත් නැහැ හැම ලොකුවට. ඉතින් අපි මෙතනින් වීඩියෝ එක නතර කරනවා. ඉතින් ඔන්න අල්ලග මැල්ල බලන්නත් ආවා. ඉතින් ඔන්න ආයෙත් කියනවා අපි අර ගිහින් ගත්ත කැමරා ගිම්බල්ලකින් තමයි අර වීඩියෝ ටික කරේ. ඉතින් අතරම වීඩියෝ ෂූට් කරන්න බෑ. හරි අමාරුයි නැත්තම් මේ කැමරා ගිම්බල් තිබුණ නැත්තම් ඔය ගල් වලින් පැන එනකොට. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක. ඉතින් ඔන්න මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අල්ගම ඇල්ලේ ඉඳන්. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙන්න අදට ගිහිල්ලා එන්න. ඔන්න අපි වීඩියෝ එක ඉවර කරන්න තමයි හැදුවේ. හැබැයි අර පැත්තෙන් අර මේ පැත්තටත් යන්න ඔහම තියෙනවා මේ. ඒක වෙනම ලස්සනක් එතන තියෙන්නේ. ඔය බාන්න ගල්වල හැඩේ ඉතින් අන්තිමට තමයි මෙතන දැක්කේ තියෙනවා කියලා. ඉතින් අපි අර පැත්තට ගිහින් මේ එනකොට තමයි දැක්කේ මේ පැත්ත. අපි මේ පැත්ත ලොකුවට බැලුවේ නෑ. ඊළඟට මේ හරියට යන්න තියෙනවා. ඉතින් ඔකත් බලන්නකෝ.